අද මම ඔයාලට දැන ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් ලස්සම ලස්ස ඉස්ස බෙතුමක්. මුලින්ම මම පෑන් එකට තෙල් ටික දාලා රත් වෙනකොට ඉස්ස ටික සීසන් කරගත්ත ඉස්ස ටික දානවා. ඊට පස්සේ මම ඒකට දානවා චූටියට කපාගත්ත ඉඟුරු සුදුලුණු ටික. ඊට පස්සේ මේක හොඳට කලවම් කරනවා පොඩ්ඩක් තද ගින්දරේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා බීලුණු ගෙඩි භාගයක්, අමුවිරිස් කරල් දෙකක්, කුයි කරපිංච චුට්ටකුයි. ඊට පස්සේ මම ආපහු මේක හොඳට කලවම් කරගන්නවා. මේ ලුණු ටික අමුවිරිස් ටික එහෙම හොතට බෙදෙන්න ඕනේ. මේ වෙලාවට හරි සුවඳයි මේක. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ස්පයිසස් ටික. මම මෙතනදී කෑලි මිරිස් තේ හැන්දක්, ගම්බිරිස් තේ හැන්දක් සහ කහකුඩු චුට්ටකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඔයාලගේ රස අනුව ඔයාලට සැරට කන්න කැමති කට්ටිය පොඩ්ඩක් වැඩිපුර දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ආපහු හොඳට කලවම් කරලා තව ටිකක් බෙදෙන්න තියාගන්නවා. ඊට පස්සේ මෙහෙම විනාඩියක් විතර කලවම් කරලා බෙදුනට පස්සේ මම මේකට එකතු කරගන්නවා සෝයා සෝස් තේ හැඳ ටිකක් විතරයි, තක්කාලි සෝස් තේ හැන්දක් විතරයි. මේක වලට තක්කාලි සෝස් දාන්න කැමති නැත්නම් දැම්මට කමක් නැහැ. හැබැයි තක්කාලි සෝස් දැම්මම රසක් එනවා. මම මේක ආපහු හොඳට කලවම් කරලා මම මේකට දැන් එකතු කරනවා චූටියට කපාගත්ත තක්කාලි. තක්කාලි දානකොට චූටියට කපා ගන්න. මොකද අපි ගොඩක් වෙලා මේක තව තැම්බෙන්න දෙන්නේ නැහැ. එතකොට හොඳට මේක කලවම් කරලා තවත් විනාඩි 2ක් විතර බෙදෙන්න තියලා අපිට මේක බා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක්.